ඔබ වයස අවුරුදු 18ට සම්පූර්ණ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන හෝ දැනටමත් රියදුරු බලපත්‍රයක් තියෙන අයෙක් නම් මේ පණිවිඩය ඔබට වැදගත් වේවි. ඔබ දන්නවද වර්තමානයේ වෙද්දී 2025 අප්‍රේල් මාස 10 වෙනිදා පටන් නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරනවා දුරස්ථගත මාර්ගදඩ මුදල් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ගේමේ පහසුකම් සලසන ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතියේ පළවෙනි ආදීර විදිහට අනුරාධපුරය, කුරුණෑගල සහ මාතලේ කියන දිස්ත්‍රික්ක තුන ආවරණය වෙන පරිදි යම්කිසි උසාවි නොදමන වැරදි සඳහා ඔබට රථවාහන දඩයක් නියම වුණොත් එහෙම ශ්‍රී ලංකා පොලිසිය මගින් ඔබට හැකියාව තියෙනවා ඒ ඔන්ලයින් ක්‍රමවේදය හරහා වඩාත් පහසුවෙන් ගෙවීම් කටයුතු සිදු කරන්න. මේ ක්‍රමවේදය යටතේ ඔබ සාම්ප්‍රදායික ක්‍රමයට තැපල් කාර්යාලයක් සොයා ගිහිල්ලා ඔබගේ ගෙවීම් කටයුතු සිදු කළා නැවත පොලිස් ස්ථාන කරා වාර්තා කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔබගේ රියදුරු බලපත්‍රය පොලිස් ස්ථානයේ රඳවා ගැනීමක් හෝ පොලිස් නිලධාරියා ලබා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඔබට ඒ අවස්ථාවේදීම ක්ෂණිකව gov.lk පද්ධතිය හරහා නැත්නම් gov.pay පද්ධතිය හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ හැකියාව තියෙනවා. මේ පද්ධතිය රාජ්‍ය බැංකුව එක්ක වගේම පෞද්ගලික අංශ බැංකු කිහිපයක් එක්කම සම්බන්ධ කරලා තියෙන හින්දා ඔබට වඩාත් පහසුවෙන් ඔබගේ බැංකුව තෝරගෙන ඔබට ගෙවීම් කටයුතු සිදු කිරීමේ හැකියාව තියෙනවා. රාජ්‍ය බැංකුව විදිහට මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික තීරණ බැංකුව වගේම පෞද්ගලික අංශ බැංකු විදිහට අමානා බැංකුව, කමර්ෂල් බැංකුව, ඒ වගේම HNB බැංකුව, කාග්නිලිස් බැංකුව, DFCC බැංකුව, NDB බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, පැන් ඒෂියා බැංකුව, සම්පත් බැංකුව සහ සෙලන් බැංකුව යන පෞද්ගලික අංශ බැංකු පද්ධති ගණනාවක් කරා සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ෆින්ටෙක් මුදුත්කාංග වන ෆ්‍රිමි ඇප් එක, ජෙනි ඇප් එක, හෙළකුරු මගින් ලබා දෙන හෙළපේ පහසුකම් සහ IPA වගේ පහසුකම් හරහා ඔබට gov.pay පද්ධතියට පිවිසලා ගෙවීම් කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ මේ දිස්ත්‍රික්ක කරහා හෝ දුරබැහැර ප්‍රදේශයක සංචාරය කරන්නේ රජයේ නිවාඩු දිනයක නම් නැත්නම් සති අන්ත දිනයක නම් ඔබට තැපල් කාර්යාලවල රස්ත අඩුවීමේ හෝ පොලිස් ස්ථානවල කාලය ගත කිරීමේ අවශ්‍යතාවයක් මින්පසු ඇති වෙන්නේ නැහැ. මොකද මේ ඔන්ලයින් තාක්ෂණික පද්ධතිය හරහා ඔබට පුළුවන් ක්ෂණිකව එම අවස්ථාවේදීම on time ඔබේ දඩ මුදල ගෙවා නිම කිරීමට. ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණය තමයි ඔබට මෙම පහසුකම ලබා දෙන්නේ උසාවි නොදමන රථවාහන වැරදිදා පමණයි. විශේෂයෙන්ම ඔබට මේ රථවාහන දඩය නියම වෙන්නේ අනුරාධපුරය, දඹුල්ල, දොරටියාව, ගලේවෙල, ගොකරැල්ල, කරවක්කුළම, කැකිරාව, කුරුණෑගල, මඩතුගම, මරදම්කඩවල වගේම මැල්සිරිපුර, තිරිප්පනේ, දඹුල්ල අධිවේගී මාර්ගයේදී හෝ අනුරාධපුර අධිවේගී මාර්ගයේ ආශ්‍රිත පොලිස් ස්ථානයකින් හෝ පොලිස් ස්ථානයක දරන නිලධාරියෙක්ගෙන් නම් ඔබට හැකියාව තියෙනවා මේ ඔන්ලයින් ක්‍රමවේදය භාවිතා කරලා පහසුවෙන්ම ඔබේ මාර්ගගත දඩේ ගෙවීම සඳහා. මේ පහසුකම ලබා දෙන්නේ ඔබ වතින් සිදුවන උසාවි නොදමන ගණයේ රථවාහන වැඩ සඳහා වග ඔබ තරයේ මතක තබා ගත යුතුයි. ඉතින් ඔබ ඉහත සඳහන් කරන යම්කිසි පොලිස් ස්ථානයකින් හෝ දිස්ත්‍රික්කයක් කරා ගමන් කිරීමේදී යම්කිසි රථවාහන වරදකට හසු වුණොත් එහෙම ඔබගේ කාලය ඉතුරු කරගෙන gov.pay පද්ධතිය හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඔබගේ රථවාහන දඩය ගෙවා නිම කරගන්න අමතක කරන්න එපා. මොකද ඔබට අතිරේක වැයෙන් රුපියල් 15කට වඩා ඔබ සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරොත් එහෙම ඔබට විශාල ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න වෙනවා වගේම අතිරේක වියදමකුත් වැය වෙනවා ඔබේ ඉන්ධන සඳහා. ඒ හින්දා ඔබට මේ පහසු කාර්යක්ෂම සහ ලේසි ක්‍රමය අනුගමනය කරන්න කියලා දැනුවත් කරනවා.